Hi, good morning යාළුවනේ. ඉතින් අද මම මේ ජපානයේ යන්න හැදුවේ පොඩ්ඩක් එළියට. ඉතින් මම දැන් මේ ඉන්නේ ජපානයේ අටචිකු කියන ප්‍රදේශයේ. ඉතින් මම අද පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් කොහොමද මෙහි මේ දවස්වල නම් පට්ට සීතලයි. ඉන්න අමාරු සීතලක් තියෙන්නේ. මේ ඒ වුණාට පොඩ්ඩක් එළියට ඇවිදින්නත් එපානේ. අපි යම් බලන්න. මෙහි තියෙනවා ෆැමිලි මාර්ට්, ලෝසන්, 7-Eleven කියලා ඒ කියන්නේ කඩවල් තියෙනවා. ඒවල තමයි ওই සුපර් මාකට් එකේ අපිට කන්න බොන්න දෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මෙහි කොහොමද ෆැමිලි මාර්ට් එක 7-Eleven එක කොහොමද මෙහි තියෙන්නේ කියලා. යා. ඉතින් මේ තියෙන්නේ ෆැමිලි මාර්ට්. හරිද? මේ ෆැමිලි මාර්ට් එක. මෙතන ෆැමිලි මාර්ට් එකක් තියෙනවා. මෙතන ඉස්සරහම ලෝසන් කියලා තියෙනවා. ඔයාලට පේන ඇතිනේ. ලෝසන් කියලා තියෙනවා. ආයෙ 7-Eleven කියලා තියෙනවා. ඉතින් අපි ගිහලා ෆැමිලි මාර්ට් එකට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා කන්න. එන්න මේ විදිහට තමයි මේ තියෙන්නේ කැම්ප් එක. මේ තියෙන්නේ රාමෙන් ළමයි. රාමෙන් තියෙනවා එක වර්ග තියෙනවා. බලන්න පේන ඇති. මෙතන මේ කප් රාමෙන් කියන එක වර්ග මේවා දැක්කම පිස්සු වැදෙනවා. ඔය විදිහට තමයි මේ රාමෙන් සෙක්ෂන් එක තියෙන්නේ. මේ තියෙන සකේ කියන එක බීඑස් වර්ග, බ්ලැක් ලේබල්. ඒ වගේ ඒ පැත්තට කැමති කට්ටියට මෙහින් ඇවිල්ලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔකාෂි තියෙනවා. ඔකාෂි කියන්නේ මෙහි කියන්නේ ඔකාෂි කියන්නේ එක ඔය කඩචෝරු වර්ග. එන්නේ පැණි රස දේවල්. එතනින් ගියා මඤ්ඤොක්කා ඒ වගේ. ඒ සෙක්ෂන් වෙනම. ඉතින් බීම සෙක්ෂන් මේ තියෙන්නේ රෙඩ් බූල්. ලංකාවේ කොහොමද රෙඩ් බූල්? ලංකාවේ 297යිද? මෙහෙම 297යි. මොන්ස්ටර් කියලා තියෙන බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එකත් මරු. මේ සාමාන්‍ය බීම වලට නම් සෑහෙන ඉදුමක් තියෙන එක වර්ග තියෙනවානේ. මේ ඔචා සෙක්ෂන් එක. ඔචා කියන්නේ ඔය එක ටී වර්ග. මෙදී ස්ටාර්බක්ස් ඉතින් එක මේ පැන් රස දේවල්. මේ තියෙන බියර්ස්. ඒ වගේ දේවල් තමයි මේක තියෙන්නේ. මේ තියෙන්නේ ජූස් වර්ග. මේ අපිට කස්ටමයිස් කරලා හදන්න පුළුවන්. මේ තියෙන පළතුරු වර්ග. ඒවා මැෂින් එකක් තියෙනවා. මැෂින් එකට දාලා හදාගන්න පුළුවන්. මෙතනින් ගියාම තියෙනවා අයිස්ක්‍රීම් වර්ග. අයිස්ක්‍රීම් නම් ගොඩක් තියෙනවා සෙක්ෂන් එකේ. මේ ලාව අයිස්ක්‍රීම් එකක් කන්න තරම් සීතල තියෙනවා. අයිස්ක්‍රීම් එකක් කන්නත් අවශ්‍යයි. බලමු අපි කොහොමද අත් කරන්නේ කියලා. තියෙන්නේ බ්‍රෙඩ්. එක වර්ග තියෙනවා බ්‍රෙඩ් යාළුවා. සලාඩ්, සෑන්ඩ්විච්. මේක ඔනිගිරි. මේක තමයි ජපානයේ ඔසුසුමේ කියන්නේ මෙහි ප්‍රසිද්ධම දෙයක් තමයි ඔනිගිරි කියන්නේ. කියන්නේ මෙහෙම මිනිස්සු සෑහෙන කනවා. තනින් ගියාම තියෙන ඔය ටික තමයි මේක තියෙන්නේ. මේ තියෙන චිප්ස් සෙක්ෂන් එක. මල් පේන ඇති එක වර්ග තියෙනවා. මම නම් දැන් මුකුත් අරගන්නේ නැහැ. මම කාලා ආපු හින්දා මම ඔයාලට පෙන්නන්න තමයි මෙතනට ආවේ. මේ තියෙන ෆැමිලි මාර්ට් එක. arigatou gozaimasu. මේ තියෙන ළමයි මෙහෙ තියෙන බයික්ස්. ලංකාවේ ගොඩක් කට්ටිය ආසම දෙයක් තමයි මෙහෙ තියෙන්නේ. ඔයාලා දන්නේ නැතිනේ මෙහෙ ජපාන් වල කොහොමද බයික් වලට ඉල්ලුම කියලා. අනික මේ ටෝකියෝ වලින් මෙහෙ නම් සෑහෙන ඉල්ලුමක් තියෙනවා බයික්ස් වලට. ඔයාලා මම පෙන්නන ඇතුළට කියලා පොඩක් ඉන්න. ඇතුළට යන්න දෙයි බලන්න තව එකක් උණුවෙන් ගේනවා. ආවල බයික්ස් පෙන්නන්න ඔයාලට. ඔයාලා කැමතිම දෙයක් නේ බයික්ස් කියන එක. තියෙන බයික්ස් brand new CBR
5,98,000 yen. අලුත් බෑන්ඩ් එකක්. අලුත් කියන්නේ brand new. Red balloon. මේක තමයි ඔයාලට ගන්න පුළුවන් yen 5,98,000කට. Honda. එතනින් ගියා තියෙනවා Kawasaki. මේක නම් පාට ලස්සනයි. Kawasaki වෙනවා මෙන්න මේ ගාන වෙනවා. ඒක නම් මේ කියෝ ගන්නත් තමයි. ඒ අන්තිම මම දන්නේ ගණ. ඒක 10ක් වගේ වෙනවා. ආග 5,98,000 මේක 1.5ක් වගේ වෙනවා. ඒකට ස්ක්‍රිප්ට් මේ පොලිතින් එකක් මේක ගන්න. පට්ටම ලස්සනයි ළමයි. මේක 5,98,000 එකක් ලස්සන. මේක මම හිතන්නේ ගල් රාම් එකක්. 9,98,000ක් වෙනවා. ඒක ලස්සනයි. ඒක ටයිප් එක දැන් ගල්ලා අම්මා RG කියලා තියෙනවා. මේක 3,98,000. ඒක බ්‍රෑන්ඩ් එක ඒක KTM. ලස්සන බයික් තියෙනවා ළමයි. ආස හිතෙනවා ගන්න. ඉතින් මේ සෑහෙන ගාණක් වෙනවා. ඉතින් එහෙම වුණොත් ලංකාවට වඩා අඩුයි. කියන්නේ ලංකාවට වඩා ටිකක් ගාණ අඩුයි. ඒ වුණාට මේ බ්‍රෑන්ඩ් නියනේ මේ. මේ බයික් ලස්සන. ලස්සනක් තියෙනවා. මේ තියෙන හාලි. බුදුබත් 5,28,000. බයික් නම් තියලා බලන්න ඩිසයිනින් ඔක්කොම වගේ තියෙනවා. ඇත්තටම හිතේ නැහැ. රතන තියෙන CBR එකක්. මේ Kawasaki 2,90,000 මේක නම් ටිකක් අඩුයි. මම දැන් මේ සෙකන්ඩ් හෑන්ඩ් එක යූස් කරපු හින්දා ළම 2,90,000. 8,000ක් වෙනවා. ඒක නම් මාන බ්ලොග්. ඒකට අලුත් පිටම තියෙන මොකද සෙකන්ඩ් හෑන්ඩ් යූස් කරපු එක. එකපාරම ගන්න පුළුවන් සරීම එකක්. මේක Suzuki. මේක නම් මගේ යාළුවා තිබ්බ ලංකාවේ. මේක මගේ යාළුවෙක් තිබ්බා. එනවනේ මේ බෑන්ඩ් එක නේ මේක ටිකක් ලස්සනයි. අරක ටිකක් ජිග්සර් ටයිප් එකක්. මේක නම් ලස්සනයි. මේකත් ඉබාම නිරසයි. CBR එක 2,78,000 මාර ලාභය ළමයි. ඇත්තම ලස්සනයි බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙනවා. මේව නම් මේ සාමාන්‍ය පොලිතින් එකක් ගලවලා නම් මේක නම් හිත ගියාමක. මේ තියෙන්නේ බීටක. ඒකත් මේ පොලිතින් එක ගලවලා නැතම පට්ටම ලස්සනයි. ඒක නම් ටිකක් ගන්න. පට්ට ලස්සනයි යා ඒක. කරන් පට්ටම ලස්සනයි. පිස්සු හැදෙනවා ළමයි මෙන්න දැක්කම. අර උඩක් තියෙනවා. උඩක් තියෙනවා ළමයි. උඩට යන්න නම් අමාරුවක් නෑ. උඩට ගියොත් එතන මේ කට්ටිය ඉන්නේ නැති. ඉතින් ළමයි මම ඔයාලට යන අතර මේ පෙන්නන්න කියලා මෙහි ඩයිසෝ කියලා තියෙනවා. ඔයාලා දන්නවත් ඇති දැනටම ජපානයේ ඉන්න කෙනෙක් නම් මෙහි ජපානයේ තියෙනවා ඩයිසෝ කියලා එකක්. ඩයිසෝ තියෙනවා 100 කඩේ කියනවා කැන්ඩු කියලා එකක් තියෙනවා. ඒවල සෑහෙන අඩුයි ගණයි. ඒ කියන්නේ මෙහි සාමාන්‍යයෙන් හැමදේම ගණන්නේ. කියන්නේ බෑග් කවරේ පවා ඉස්සලාම මෙහෙට ආපු කෙනෙක්ට හොයාගන්න අමාරුයි. ඉස්සලාම මාත් ඇවිල්ලා බෑග් කවර් එකකට හෑන්ඩ් ෆ්‍රීයක් ගන්නද Shinjuku වලින් එහෙම ගන්න බැලුවේ. ඉතින් ඒවල මාර ගණන් මං ඉස්සලාම ගත්තු එක සෙන් එකයි ඔය සෙන් එකක් වගේ වුණා මේ බෑග් කවර් එක.
ඉතින් මේකේ අඩුවට තියෙනවා මේ සාමාන්‍යයෙන් 100ට 150 සාමාන්‍යයෙන් 100 150 අතර තමයි මේකේ බඩු යන්නේ. ඉතින් මේකට කියන්නේ 100 කඩේ කියලා. ඒ කියන්නේ 100ක් තමයි වෙන්නේ. සාමාන්‍ය 100 වුණොත් එහෙම 110 වෙන්නේ ටැක්ස් එකත් එක්ක බඩුවක් ගන්නවා. ඕනම එකක් වගේ. හරිද? ඔයාලට මම දැන් මේක ඇතුළට ගිහලා පෙන්නන්නම් කොහොමද මේ ප්‍රයිස් කියලා. එතකොට එන්න ඉන්න කෙනෙක්ට හරි දැනගන්න පුළුවන් මෙහි තියෙන තත්ත්වය. මේක ඩයිසෝ හරිද මලමයි? ඒක මතක තියාගන්න. හරි. මේ තියෙන ඩයිසෝ කියලා ගහන්න. ඔන්න ඔය තමයි ඩයිසෝ. මම මේ පාරමාළු වෙන්න මෙතනට වෙලා ඉන්නවා. මෙහි නීතිය ළමයි හැම්බලෙන් අපි දැන් යන්න පුරුදු වෙන්න ඕනේ. මෙහි නීතියට හැඩගැහෙන්න ඕනේ. මෙහි ආවට පස්සේ ඒ අදාළ විදියට වැඩ කරන්න ඕනේ. මෙහි වාහනය පදිනකොට රූල්ස් තියෙනවා. ඒ රූල්ස් වලට අපි යන්න ඕනේ. මෙහි බයිසිකල් ෆුට් සයිකලයක් ගත්තත් ඒව ලියාපදිංචි කරන්න ඕනේ. ඒවලත් රූල්ස් තියෙනවා. යන්න ඕනේ පැති තියෙනවා. ඒව ඉතින් අපි ඒක අපිම කරන්න ඕනේ. ඉතින් ඒක කොහොම හෙට ආවට පස්සේ හදෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ඔයාලා ඉස්සෙල්ලාම. මේ මම දැන් ඔයාලට ඒක ඇතුළට ගිහලා පෙන්නන්නම් ඩයිසෝ එකේ කොහොමද මේකේ ප්‍රයිස් තියෙන්නේ කියලා. මේක ලයිෆ් කියලා තියෙන මේක හැමදේම තියෙනවා. ඒ කියන්නේ ෆෝන්ස්, රිෆ්‍රිජරේටර්ස් ඕනම දෙයක් තියෙනවා. හැමදේම තියෙනවා තමයි. ඇඳුම් පවා ඔක්කොම මේ ඇඳුම් එහෙම තියෙනවා. සෑන් ලාභයි 1990යි. ලස්සන ඒවා තියෙනවා. මේ ලස්සනයි නේ ළමයි. මේ දාලා තියෙනවා. කලිසම් තියෙනවා ඩයිස් ලයිෆ්. කලිසම් නම් 2000 ගණන්. 1990ක් වෙනවා මේක. 100 ගානකුත් අඩු වෙනවා. මේ ජැකට් වර්ක තියෙනවා ලස්සන ඒවා 4400. මේවල නම් ළමයි ටිකක් ගණන් වැඩි. මම ගත්තු මේ ජැකට් එහෙම ගත්තා. ඒවල තිබ්බ 2000 ගණන් වලටත් බෑන්ඩඩ් වගේ දේවල්. මේවරන් ටිකක් එක්ස්පෙන්සිව් වැඩි. නෑ මේකෙත් තියෙනවා සාමාන්‍ය ගන්න පුළුවන් තැන් තියෙනවා මේකෙත්. එක තැන්වල එක ගණන් තියෙන්නේ. මේ තමයි ඇඳුම් සෙක්ෂන් එක. මම මේකත් ඔයාලට පෙන්නගෙන යන්න කියලා බැලුවේ. මේක 3990 ලස්සන ඇඳුමක්. අධික ස්ලීව් එකක්. බේසික්. මේ තියෙන ළමයි ඇඳුම් 2590. ඒක ලස්සනයි හැබැයි. තව ජැකට් තියෙනවා ළමයි 3990 ඒක. ඉතින් මෙහෙම තමයි මේකේ හැමතේම තියෙනවා. මේකේ මේස් පවා මේ එහෙම තියෙනවා. මේස් පවා අඩුවට තියෙනවා ඉතින්. මේ ලොකු අඩුවක් නැහැ. සාමාන්‍ය ගානේ අඩුවට තියෙනවා. මේ ගෑල් ළමයිට මං හිතන්නේ පොඩි කට්ටියට ගෑල් ළමයින්ට මේක 3590. ආයෙ තියෙන මේක ෆුඩ් සිටි එහා පැත්තේ තියෙන ෆුඩ් සිටි වෙන් කරලා තියෙනවා. මේ තියෙන ඇඳුම් කඩ මේ තියෙන ෆුඩ් සිටි. ඔයාලට ඔක්කොම පෙන්වන්න බෑ. ඉතින් මම පොඩ්ඩක් වැඩකට යනකම් මම පෙන්වන්නේ. ඒ කියන්නේ අවශ්‍ය දේවල් ටික විතරයි පෙන්වන්න වෙන්නේ. ඉතින් අනිත් ඒවා දැන් නැන්නේ ගෑල් ළමයින් කියවන. නෑ ගෑල් ළමයින් කියවත් අවශ්‍යයි. ඉතින් යාළුවත් ඒ බ්ලොග් එක බලනවනේ. මම බලලා දානම් වෙන වෙලාවක. මම දැන් ඔයාලට යන්නේ ඩයිසෝ එකේ ගාන පෙන්වන්න. එහෙනම් ගිහලා බලමු. ඔන්න ළමයි මම දැන් අරකට යනකම් මම ඉන්නේ ඩයිසෝ එකට. මාර සීතල ළමයි.
ඩයිසෝ එකේ ඒක උඩ තියෙන්නේ. ඩයිසෝ එකට යනවා ඉන්නේ. අයිසාමාස්. ඉතින් මම දැන් යන ගමන් ඉන්නේ තමයි. පොඩක් ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මෙහි කොහොමද 100ට 150ට හැමදේම තියෙන්නේ කියලා. යා. ඔන්න ළමයි මම ඔයාලා කැමති සෙක්ෂන් එකට ආවේ. ඉතින් මේක ගෑල් ළමයි බලන්න නැති, පිරිමි ළමයි බලන්න නැති. ඉතින් මෙහි ඉන්න කෙනටත් මේක අවශ්‍ය වෙයි සමහරක් විට. ඒ කියන්නේ අලුතෙන්ම ආපු කට්ටියට අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්ම. මෙහි තියෙනවා බෑක් කවර්ස් සෙක්ෂන් එකක් වෙනම. මේකේ බෑක් කවර්ස් තියෙනවා අඩුවට 100යි සාමාන්‍ය 150ක් 110ක් වගේ තමයි යන්නේ. iPhone වලට තියෙනවා. iPhone වල glasses ඕන කට්ටියට glasses තියෙනවා. එක වර්ග තියෙනවා. ඔයාලට ඔක්කොම තෝරලා බලලා ගන්න පුළුවන්. මේකේ price එක ගහලා තියෙන්නේ මෙන්න මෙතන. මේක 200යි ඈ. ඒකට 220ක් කරන ටැක්ස් එකත් එක්ක. සමහර කෙල් price එක ගහලා නැති වුණොත් ඔයා ඉන්න කෙනකින් අහන්න මේවා සාමාන්‍යයෙන් වෙන්නේ. මේකේ price එක ගහලා නැහැ. මේක සාමාන්‍ය 100ක් වගේ තමයි වෙන්නේ 110ක් වගේ වෙයි. මේ තියෙන්නේ data cables. ඒවත් සාමාන්‍ය 110ක් වගේ වෙන්නේ. ඉතින් Apple USB port එක තියෙනවා. එක ඒවා තියෙනවා Android use කරන කට්ටිය Android ඒවා තියෙනවා. මේක සෑහෙන වටිනවා ළමයි. ඉතින් iPad pen 110. සෑහෙන අඩුවට තියෙනවා ළමයි. මේ තියෙන්නේ stand එක. වත් සෑහෙන අඩුයි. කියන්නේ මෙහෙ මේ කොළඹ කොටුවේ වගේ තමයි. 100ට 150ට කියන්නේ සුපිරි ඒවා. කියන්නේ කඩලවත් නැති ඒවා තියෙන්නේ. කොළඹ තියෙන ඉතින් කැඩිච්චනේ. මෙහි ඔක්කොම පැකින් පිට තියෙන්නේ. ආයෙ තියෙනවා මේ Nintendo අර මේ ගේම් ගහන එකේ pad ඒවත් තියෙනවා. සෑහෙන ලාභයි ළමයි. මේ කැමරා ප්‍රොටෙක්ෂන් හැමදේම තියෙනවා. ආයෙ තියෙනවා පවර් බැංක් තියෙනවා. පවර් බැංක් ඕන කෙනෙක් ඉන්නවා නම් මේකට වෙලා ගන්න පවර් බැංක්ස් තියෙනවා. මේක yen 700ක් වෙනවා. 5000 mAh එකයි yen 700. ඉතින් ළමයි රුපියල් වා හිතන්නකෝ රුපියල් 700යි කියලා. ඉතින් ඒ ගාන වගේ තමයි වෙන්නේ. මාර මඩුයි ළමයි. පවර් බැංක් එක. එහෙම ගන්න කට්ටියට පවර් බැංක් එකක් ගන්න. හෑම් ෆ්‍රී ඕනේ කට්ටියට හෑම් ෆ්‍රී ගන්න පුළුවන්. හෑම් ෆ්‍රී නම් මේ අඩුවට තියෙනවා. yen 300 ඉඳන් තියෙනවා. ඔයාලට ඇවිල්ලා බලලා කරලා ගන්න පුළුවන්. මේක තියෙනවා Bluetooth එක. ළමයි මම දැන් මේ ඔයාලට පෙන්නගෙන මගේ වැඩත් කරගෙන ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් එච්චර දුර ඇවිදින්න බෑ ළමයි මාර සීතලක් තියෙන්නේ. මම නම් කොහොමත් ඇවිදිනවා. මට අද ටිකක් සීතල වැඩි. මම දැන් මේවම ගෙදර යන්න කියලා බැලුවේ මේ පොඩ්ඩක් ගිහිල්ලා අද වැඩ තියෙන එක. පොඩ්ඩක් ගිහිල්ලා හාන්සියක් දාලා හාන්සි වෙන අමාරුයි. මම උදේ නැගිටලා කාලා බීලා කරලා නේ ආවේ. ඉතින් මේ දැන් පොඩ්ඩක් ගිහිල්ලා ඉඳලා කරලා රාලා වැඩට යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි මම ඔයාලට පෙන්නන්නේ. මම දැන් යන ගමන් ඔයාලට පෙන්නන්නම් මේ වටපිටාව පෙන්නගෙන යන්නම්. ආයෙ දවසක අපි ඉතින් හම්බෙමු. මේක මගේ ෆස්ට් වීඩියෝ එක. ඔයාලට පුළුවන් නම් මට subscribe එකක් දාලා subscribe කරන්න. ඉන්න කට්ටිය bell icon එක on කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලන්න පුළුවන්. ඉතින් කොහොම තමයි මේ ජීවිතේ ගෙවෙන්නේ. හැමදාම මෙහෙ වැඩ කරගෙන නැත්තම් සල්ලි නෑ ළමයි. මෙහෙ වැඩ කරොත් විතරයි සල්ලි තියෙන්නේ. ඒකින්ද හැමදාම හොඳට වැඩ කරලා
මෙහෙන් සුපිරි ගේමක් ගහන්න ඕනේ. මම නම් මෙහෙට දැන් අලුත් කියන්නේ මට ඉස්සෙල්ලා ආපු කට්ටිය ගොඩක් කට්ටිය ඉන්නවා යාළුවෝ. ඒ යාළුවගෙනුත් මම හැම දෙයක්ම අහලා එහෙම තමයි දැනගන්නේ. ආපු ගාම කිසි දෙයක් තේරෙන්නේ නැහැ මෙහි තනියම ගෙවන්න ඕන ජීවිතේ. අපි ලංකාවේ ඉන්නකොට අම්මලා හැමදේම හදලා අතරපාර ගෙනත් දෙනවා. ඉතින් මේ ආවට පස්සේ ඒවා අපි ඔක්කොම තනියෙන් හදාගන්න පුරුදුත් වෙනවා ඉතින්. ඒකෙදි එක එක්කෙනාගේ මේකට වෙනස් වෙනවා. මෙහෙ හැමලෙම කට්ටක් කන්න බලා එන්න ඕනේ. මේ සුන්දරයි වගේම මෙහෙ ඉතින් මිලත් ටිකක් හැමදේම ගණන්. එකට එකක් ගණන්. සමහරක් දේවල් තියෙනවා මෙහෙ අඩු ඔය මන් දැන් ඔය පෙන්නුවේ. ඒ වගේ තැන් තියෙනවා ඒවල නම් ටිකක් මිනිස්සුන්ට ගිහිල්ලා ගාන අඩුවට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය වගේ දේවල්ම මෙහෙ තැන් තියෙනවා. ඒ කියන්නේ ඇඳුමක් ගන්න කොටත් එහෙමයි. ඔයාලා පොඩ්ඩක් හොයලා බලලා යන්න. මෙහෙ අඩුවට ගන්න තැන්වලම ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් ඒවාම තියෙනවා එතන. මාරම අඩුවට තියෙනවා. ඒකින්ද පොඩ්ඩක් ඔයාලා දන්නේ නැත්නම් මගෙන් හරි අහන්න පුළුවන් මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට කියන්න ප්ලේස් එකක් එහෙම දාලා. ඉතින් මම දන්න දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔයාලා කියන්න ඉතින් මෙහෙ ඔයාලා දන්න දේවලුත් ඇති. මං තාම අලුත්නේ. මට වඩා 100,000 ගුණයක් ඔයාලා දන්නවා ඇති. මටත් මොනවා හරි තියෙනවා නම් කියන්න මාත් ඉගෙන ගන්නවා. මාත් දන්න දේවල් තමයි ඉන්න බලන් ඉන්න කට්ටියටත් කියන්න මේ බලලා ඔයාලත් ඉගෙන ගන්න කියලා. ඉතින් මෙහෙම ලොකු කොහොමද? ලොකුම දෙයක් නෑ ඉතින්. ලොකු දෙයක් නෑ කියන්නේ මෙහෙ ඉතින් එන්නකොත් අපි ලංකාවේ නම් බලන් ඉන්නානේ. ආවට පස්සේ තේරෙනවා මෙහෙ ටිකක් ඉතින් ඉන්න ලංකාවේ වගේ ඉතින් කිසිම දෙයක් හරියට නැහැ. ඉතින් මෙහෙ චුට්ටක් ඉන්න පුළුවන් ලංකාවට වඩා හොඳට චුට්ටක් කාලා බීලා සතුටින් ඉන්න පුළුවන්. ඒක තමයි එකම දේ. ඉතින් ඔයාලා කියන මගේ වීඩියෝ එක අද හොඳයිද